දවසින් වාහනේ පා කිව්වා. අපි අතිසුභෝගී අවශ්‍ය නැහැ කිව්වා. හෙලිකොප්ටර් 3ක් කරනක අපි නැක පාවිච්චි කරන්න කිව්වා. දැන් අතිසුඛෝභෝගී ජීවිත ගත කරන්නේ මමවත් තමුන්නාන්සලවත් නෙමෙයි. 4/3ක බලයක් අසීමිත බලයක් ගත්ත වර්තමාන රජේ. හැබැයි කිසි කෙනෙකුට හම්බ වෙන්න නම් බෑ. දීපල්ලා බලය පළාත් පාර්ලිමේන්තු වලින් බලය දීපල්ලා අපි උගලට කරනවා. හත් වලාමේ මහත්තයෝ අපේ තාත්තේ දැන් 4/3ක බලයක් නේ දුන්නේ. 4/3ක බලය දීලා මේ ලංකාවේ වැඩ කරන්න බෑ නම් මට ඉතින් අනිත් වචනේ කියන්න බෑ. කිව්වා කියලා ඉතින් තියාගන්න. 4/3ක බලයක් දීලා ඊළඟට මේ බලය දුන්න හැටි මේ කට්ටිය ඔක්කොම අංගොඩ මානසික රෝහලේ නෙමෙයි. අපිට අංගොඩ රෝහල වගේ දෙකක් හදන්න සිද්ධ වෙනවා. මොකද පළාත් පාර්ලිමේන්තු වලින් බලය දුන්නාට පස්සේ මුන් ටික අමුපිස්සෝ වෙනවා. අනිවාර්යෙන් එක වෙනවා. එදා පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට 3/2ක බලයක් දීලා මොකද කරේ? තාත්තලා පුතාලා, අයියලා මල්ලා, අක්කලා නංගිලා, දේසි ආච්චිලා නටපු නාටකම් කොමින්. නැතුව නැතිලා අන්තිමට බිමට වැටුවා. නමුත් මහේන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මම කීවා එකක් දෙයක්. ඔබතුමා වේලුපුල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරා යුද්ධයෙන් දිනුවා. එසේනම් මෙන්න මේ කාරණා ටික කරන්න. මොකක්ද කිව්වේ? තේරුම් ගන්න. කොහෙද